අද අපි මේ කියන්න යන්නේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන භයානක රාක්ෂයීන් වැනි සත්වයන් 5 දෙනෙක් පිළිබඳවයි. ඇමේසන් වනාන්තරය කිව්වම කවුරුත් දන්නවනේ. ගොඩක් ලස්සන වගේම ගොඩක් රහස් සැඟවිලා තියෙන ස්ථානයක් කියලා. ඉතින් අපි බලමු කවුද මේ භයානක සතුන් කියලා. අංක 1. පොයිසන් ඩාර්ට් ෆ්‍රොග් නොහොත් විෂ ගෙම්බා. ඔබ දැක තිබෙන සාමාන්‍ය ගෙම්බන්ට වඩා මූන් ඉතාමත් කුඩා ශරීර ලක්ෂණයක් ඇති ගෙම්බන් විශේෂයක් වෙනවා. ඇමේසන් වනාන්තරය නිවහන කරගෙන ජීවත් වන මෙම සත්ව විශේෂය ඉතා අලංකාරවත් දීප්තිමත් වර්ණයක් ගන්නවා. මොවුන්ගේ එක විෂ බිඳුවක් මිනිසුන් 10ක් 20ක් අතර ප්‍රමාණයක් මරා දැමීමටත් ප්‍රමාණවත් වෙනවා. විද්‍යාඥයින් විසින් මෙම ගෙම්බන්ගේ විෂ ලබාගෙන වේදනානාශක සෑදීම සිදු කරනවා. අතීතයේ සිටි ගෝත්‍රිකයින් මෙම සත්වයන්ගේ විෂ භාවිතා කර විෂ ඊතල නිෂ්පාදනය කරලත් තියෙනවා. වර්තමානය වන විට මේ සතුන් වඳ වී යාමේ තර්ජනයකටත් මුහුණ දෙමින් සිටිනවා. අංක 2. ජැගුවර්. ඇමරිකාවට ආවේනික වූ සත්වයෙක් වශයෙන් ජැගුවර් හැඳින්විය හැකි වෙනවා. ඇමරිකාවේ බලල් පවුලට අයත් විශාලම සත්වයාද ජැගුවර් වෙනවා. ශරීරය අඩි 6ක් පමණ දක්වා වර්ධනය වන අතර වැඩුණු සතෙකුගේ බර රාත්තල් 348ක් වෙනවා. මොවුන්ගේ හකු සහ දත් ඉතා ශක්තිමත් වන අතර ගොදුරු කරගන්නා සතුන්ගේ හිස් කබල පසාරු කරගෙන මොළයට පහර දීමට තරම් ශක්තිමත් වෙනවා. රාත්‍රී කාලයේදී ගොදුරු සොයාගෙන යාමට මෙම සත්වයින් ගොඩක් ප්‍රිය කරනවා. ඒ වගේම ජැගුවර්ට රාත්‍රියේදී හොඳ පෙනීමක්ද තිබෙනවා. තවද මොවුන්ට ජලයේ පිහිනා ගොස් ගොදුරු දඩයම් කිරීමේ විශේෂ හැකියාවක්ද පවතිනවා. කිඹුලන් වැනි සතුන් ඒ මගින් ගොදුරු කරගන්නවා. මේ සත්වයාගේ ඇති මේ භයානක සාධක නිසා ඇමේසන් වනාන්තරයේ සිටින දරුණු විලෝපිකයෙක් බවට අපිට හඳුනා ගන්න පුළුවන්. අංක 3. පිරානා මසුන්. ඇමේසන් වනාන්තරයේ ගංගාවල සිටින දරුණු විලෝපික මත්ස්‍ය විශේෂයක් තමයි මේ පිරානා මසුන් කියන්නේ. පිරානා මත්ස්‍යයන් සෙන්ටිමීටර් 12ත් 35ත් අතර ශරීර ප්‍රමාණයකින් වර්ධනය වන අතර කියත් වැනි උල් හැඩෙන් යුත් ගත් පිහිටා තිබෙනවා. මොවුන් වැඩි වශයෙන් රංචු පිටින් ගොදුරු වෙත ආක්‍රමණ එල්ල කරනවා. මොවුන්ගේ සපාකෑම් මාරාන්තික වන අතර වැඩුණු සත්වයෙක් මිනිත්තු කිහිපයකින් ඇටසැකිල්ලක් බවට පත් කිරීමටත් හැකියාව තිබෙනවා. පිරානා රංචුවකට 80 හොත් ඉතා දරුණු ප්‍රතිඵල ඉන්නත් වෙනවා. මෙම මත්ස්‍යයින්ගේ ඇති මේ දරුණු ලක්ෂණ නිසා ඇමේසන් වනයේ පිරානා මත්ස්‍යයින් දරුණු විලෝපිකයන් බවට පත් වෙනවා. අංක 4. විදුලියාඳා. විදුලියාඳුන් බොහෝ දුරට ඇමේසන් වනයේ ගංගා, ඇලදොල, පොකුණු වල වැඩි වශයෙන් වාසය කරනවා. මොවුන්ගේ ආහාරය මාළුන් වෙනවා. දිගු ඝන සිරුරක් ඇති අතර වලිගය කෙළවරට වන්නට සමතලා ලක්ෂණයක් පවතිනවා. මීටර් 2ක් පමණ දිගට මොවුන් වර්ධනය වන අතර බර රාත්තල් 44ක් පමණ වනවා. ලිස්තන සුළු ශරීරයක් පවතින සත්වයෙක් වෙනවා. විදුලියාඳාගේ හිසේ පවතින වලවල් වැනි ඉන්ද්‍රිය මගින් විද්‍යුත් ප්‍රතිග්‍රාහක නිපදවනු ලබනවා. එමකින් තම ගොදුරු සොයා දඩයම් කරනු ලබනවා. මොවුන් වොට් 860ක විදුලියක් නිපදවනවා. තම ගොදුරු කම්පනයට පත් කර මවිතයට පත් කරවනවා. මෙම විද්‍යුත් ශක්තිය නිසා විදුලියාඳා ඇමේසන් වනය තුර දරුණු විලෝපිකයෙක් බවට අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අංක 5. ඇනකොන්ඩා. දකුණු ඇමරිකාවේ දක්නට ලැබෙන ජලජ සත්ව කාණ්ඩයක් වෙනවා. ලෝකයේ ජීවත් වන සත්වයින් අතරින් ඇමේසන් වනයේ ජීවත් වන කොළ ඇනකොන්ඩා ලෝ විශාලතම සර්පයා බවටත් පත් වෙනවා. ඇනකොන්ඩාට මිනිසෙක් ගොදුරු කරගන්නවා කියන්නේ ඊටාම පහසු දෙයක්. ඇනකොන්ඩා විසින් ජලයට සමීපව ගමන් කරන
ගෘහස්ත සතුන් දඩයම් කර ගොදුරු කරගන්නවා. ගැහැණු සතුන් රාත්තල් 70ක් පමණ පරවන අතර පිරිමි සතුන් රාත්තල් 15ක් පමණ බර වෙනවා. සර්පලෝකයේ සිටින විශාලතම විලෝපිකයාද අපට ඇමේසන් වනාන්තරය තුළ දැක ගැනීමට හැකි වෙනවා. අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න දසදිග අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවට ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.